මිනිසුන් ඔබේ සතුරන් බවට පත්වුවහොත් කිසි විටකත් බිය නොවන්න. මන්ද එසේ වන්නේ ඔබේ අඩුපාඩු නිසා නොවේ, ඔබගේ ශක්තියින් නිසාය. අරමුණක් නොමැති සෑම මිනිසෙක්ම තම කාලය නාස්ති කරයි. මිනිසුන්ගේ හදවත් තුළ ඔබට ස්ථානයක් ලබා ගැනීමට නම් ඔබ ඔවුන්ට ලබා දෙන පොරොන්දු ඉටු කරන්න. ඔබ තුළ තිබෙන බොහෝ හොඳ ගුණාංග විනාශ කිරීමට ඔබ තුළ ඇති එක් නරක පුරුද්දක් ප්‍රමාණවත්. සමහර විට අහිමි වීම යනු ඔබ ජීවිතයේ ආරම්භ කළ යුතු තැනයි. ඔබට ඊටා හොඳින් කන් ඇසුණත් සමහර අවස්ථාවල ඔබ බිහිරි ලෙස සිටිය යුතුය. ගඩොලින් ගඩොල එකිනෙකට සම්බන්ධ නොවුනහොත් Tamanගේම බරට බිත්ති කඩා වැටේ. හෙට කරන්න හිතාගෙන ඉන්නේ මොනවාද? එහෙනම් අද එය සැලසුම් කරන්න. පුරුද්දක් ඇති කර ගැනීමට නම් පුරුද්දක් අත්හැරිය යුතුය. සවන් දීමට ඉගෙන ගන්න. මන්ද විකාර ලෙස කියවන අයගෙන් පවා ඔබට බොහෝ ඉගෙන ගැනීමට දෙයක් ඇත. ඔබ කලබල වන විට මිනිසුන් කලබල නොවන නමුත් ඔබ සතුටින් සිටින විට මිනිසුන් බොහෝ කලබල වේ. සෑම දිනකම පාන්දරින් අවදි වීමට ඔබට හේතුවක් තිබිය යුතුය. සැබෑම සතුරා සිටින්නේ ඔබෙන් පිටත නොවේ. සැබෑම සතුරා සිටින්නේ ඔබගේම නිෂේධාත්මක චින්තනය තුලයි. ඔබ ගැන හිතන්නේ නැති අය ගැන හිතුවා කියලා වැඩක් තියෙනවා නම් පමණක් හිතන්න. යම් කිසි දෙයක අඩක් දැනගන්නවාට වඩා එය නොදැන සිටීම වඩා හොඳය. ඔබගේ ශක්තියින් හඳුනා ගැනීමට නම් පළමුව ඔබගේ දුර්වලතා පිළිගන්න. මිනිසුන්ට ඔබව ප්‍රයෝජනවත් නම් ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වේ. ඍණාත්මක මිනිසුන්ගෙන් ඈත් වෙනකම් ඔබට ජීවිතයේ සාර්ථක විය නොහැක. මිනිස්සු ඔයාට කියන දේවල් ගණන් ගත්තා කියලා වැඩක් තියෙනවා නම් පමණක් ගණන් ගන්න. ඔහු අවසානයේ දැක ආරම්භ කරන කෙනෙක් නම් ඔහු ප්‍රඥාවන්තයෙකි. සැබෑ ලෙසම ජීවත් වන මිනිසෙක් මරණින් පසුව පවා ජීවත් වේ. නිදහස් නොමැති සෑම පුද්ගලයෙක්ටම ප්‍රීතිමත් අවස්ථා බොහොමයක් මගහැරී. ඔබ ඉගෙනගත් දේ දරුවන්ට උගන්වන්න. නමුත් ඔවුන් ඉගෙනගත යුතු දේ ඔවුන්ට ඉගෙන ගැනීමට ඉඩ දෙන්න. නියම වේලාව කියන්නේ එන්න තියෙන එකක් නෙවෙයි. නියම වේලාව යනු දැනටමත් තිබෙන දෙයකි. පාසලෙන් ලැබෙන අධ්‍යාපනය ඔබට ජීවිකාවක් පවත්වාගෙන යාමට ඉවහල් වේ. අත්දැකීම් වලින් ලැබෙන අධ්‍යාපනය ඔබට ජීවිතේ පවත්වාගෙන යාමට ඉවහල් වේ. ජයග්‍රහණය වැදගත් තමයි. නමුත් උත්සාහ කිරීම ඊට වඩා වැදගත්. ඔබට අරමුණක් තිබේ නම් ඔබට පිස්සුවක් තිබිය යුතුය. ඇඬුවට වැඩක් නෑ. මන්ද ඔබ අඬන විට මිනිසුන් තව තවත් ඔබව අඬවයි. කලකිරීමෙන් සිටින අයෙකුට විශ්වාසයක් නොමැති අතර විශ්වාසයෙන් සිටින අයෙකුට කලකිරීමක් නොමැත. දරුවන්ට හොඳ ලෝකයක් ඉතිරි කිරීමට නම් හොඳ දරුවන් ලෝකයට ඉතිරි කළ යුතුය. අද ඔබේ ජීවිතය යනු ඊයේ දිනයේ ඔබ කරපු හා නොකරපු දේවල් වල ප්‍රතිඵලයකි. මගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මට හොඳ පොත් සහ හොඳ ගුරුවරු අවශ්‍ය වේ.